මොංගෝලියාව කියන්නේ මුහුදක් නොමැති ලෝකයේ දෙවන විශාලතම රටයි. සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වටවෙලා තියෙන මේ රාජ්‍යය පිහිටලා තියෙන්නේ ආසියානු මහද්වීපයේ. වර්ග කිලෝමීටර් 15,64,116ක් පුරා පැතිරුණු මේ මොංගෝලියාව උතුරින් රුසියාවෙන් දේශසීමා මායිම් වෙන අතර නැගෙනහිරින් දකුණින් සහ බටහිරින් චීනයට දේශසීමා මායිම් වෙනවා. ඒ වගේම මොංගෝලියාව ලෝකයේ විශාලතම රටවල් අතර 18 වන ස්ථානයේ හිමි වෙලා තියෙනවා. මේ තරම් විශාල රටක් වුණත් මේ රටේ ජීවත් වෙන්නේ ලක්ෂ 35ක ජනගහනයක් පමණයි. මේ නිසා ලෝකයේ ජනගණත්වය අඩුම රටක් විදිහට සැලකෙනවා. ඔවුන්ගේ ජනගණත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 2 දෙනෙක් විතරයි. ලංකාවේ නම් වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 366ක් ජීවත් වෙනවා. ඒ වගේම ජනගහනය අතින් මොංගෝලියාවට හිමි වෙන්නේ ලෝකයේ 133 වන ස්ථානය. රටේ ප්‍රධානතම ජනවාර්ගික කණ්ඩායම වෙන්නේ මොංගෝලියානුවන්. ඔවුන් ජනගහනයෙන් 95ක් පමණ සිටින අතර කසකස් ජාතිකයන් 4%ක් පමණ ජීවත් වෙනවා. මේ රටේ බහුතරයක් අදහන ආගම වෙන්නේ බුද්ධාගම. ඔවුන් 51ක් සිටින අතර කිසිම ආගමක් අදහන්නේ නැති පිරිස 41ක් තරම් ඉහළ ප්‍රමාණයක් ඉන්නවා. මීට අමතරව 3%ක් පමණ ඉස්ලාමිකයන් සහ 2.5% ක්‍රිස්තියානි අදහන පිරිසක් ඉන්නවා. මොංගෝලියාවේ අගනගරය සහ විශාලතම නගරය වෙන්නේ උලාන් බාටර්. ඒ වගේම උලාන් බාටර් නගරයේ රටේ ජනගහනයෙන් හරි අඩකට ආසන්න ජනතාවක් ජීවත් වෙනවා. හරියටම කිව්වොත් ලක්ෂ 16ක් ජීවත් වෙනවා. මොංගෝලියාවේ බොහෝ ප්‍රදේශ ජනතාව නැති හිස් භූමි තමයි තියෙන්නේ. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ රටේ පවතින ඉතාමත් දුෂ්කර දේශගුණික තත්ත්වය. මොංගෝලියාව සම්පූර්ණයෙන්ම පිහිටලා තියෙන්නේ මොංගෝලියා සානුවේ. රටේ දකුණු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වගේ ගෝබි කාන්තාරයෙන් වැසී පවතින අතර උතුරින් සහ බටහිරින් සීතල කඳුකර ප්‍රදේශ පිහිටලා තියෙනවා. මොංගෝලියාවේ වැඩි ප්‍රමාණයක් මොංගෝලියානු මැන්චූරියානු තෘණභූමියෙන් සමන්විත වන අතර වනාන්තර ප්‍රදේශ මුළු භූමි ප්‍රමාණයෙන් 11.2ක් පමණයි තියෙන්නේ. රටේ බොහෝමයක් ප්‍රදේශ ගින්හානයේදී උණුසුම් වන අතර ශීත ඍතුවේදී අධික සීතල වන අතර ජනවාරි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 30ක් තරම් පහත වැටෙනවා. මොංගෝලියාවේ බොහෝ ප්‍රදේශවලට වාර්ෂික වර්ෂාපතනය ලැබෙන්නේ ඉතාමත් සුළු වශයෙන්. ඉතින් මේ වගේ හේතු නිසා මොංගෝලියානු භූමියේ වගා කළ හැකි භූමි තියෙන්නේ 0.4ක් විතරයි. මොංගෝලියාවේ මිනිසුන්ගේ සැලකිය යුතු පිරිසක් ජීවත් වෙන්නේ සත්ත්ව පාලන කටයුතු කරමින්. ඔවුන් තැනින් තැනට මාරු වෙලා තමයි මේ සත්ත්ව පාලනයත් කරන්නේ. ඒකට රටේ දේශගුණික තත්ත්වය බලපාලා තියෙනවා. මොංගෝලියාවේ හිටි ගමන් ඇතිවන හිම කුණාටු සහ වැලි කුණාටුත් වගේ දේශගුණික තත්ත්වයන් එහි සත්ත්ව පාලනයට සහ ජන ජීවිතයට විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඒ වගේම තමයි මොංගෝලියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටලා තියෙන ගෝබි කාන්තාරය. මේ කාන්තාරය එන්නෙන්නම වර්ධනය වන බවටයි වාර්තා වෙන්නේ. එය වසරකට කිලෝමීටර් 6ක් පමණ උතුරු ප්‍රදේශයට වර්ධනය වෙනවා. මේ නිසාම මොංගෝලියාවට ගෝබි කාන්තාරයේ බලපෑම එන්නම වැඩි වෙනවා. මොංගෝලියාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් පතල් ගැනීම මගින් ලබා දෙනවා. එය ඔවුන්ගේ අපනයනයෙන් 90ක පමණ දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම දළදේශීය නිෂ්පාදිතයෙන් 20ක දායකත්වයක් පතල් මගින් ලබා දෙනවා. මොංගෝලියාවේ පතල් වලින් රන්, තඹ, ගල් අඟුරු වගේ ස්වභාවික සම්පත් තමයි හමු වෙන්නේ.
මොංගෝලියාවේ 2024 වසරේ දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 23ක් පමණයි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 6,600ක් පමණ වෙනවා. ලෝකයේ ප්‍රධාන දර්ශක වන මානව සංවර්ධන දර්ශකයට අනුව 104 රැඳී සිටින මොංගෝලියාව කරප්ෂන් ඉන්ඩෙක්ස් එකට අනුව 114 වන ස්ථානය හිමි වෙලා තියෙනවා. මොංගෝලියාව ගැන කතා කරද්දී අමතක කරන්න බැරිම දෙයක් තමයි මොංගෝලියානු අධිරාජ්‍ය කියන්නේ. 12 වන සහ 13 වන සියවස්වල පැවතුන මේ අධිරාජ්‍ය සමස්ත පෘථිවි භූමියෙන් 17%ක් අල්ලගෙන හිටියා. මොංගෝලියා අධිරාජ්‍ය නැගෙනහිරින් කොරියානු අර්ධද්වීපයේ සිට චීනය සයිබීරියා කලාපයේ සිට නැගෙනහිරින් යුරෝපයේ පෝලන්තය දක්වා සහ පර්සියාව ඇෆ්ගනිස්තානය ඇතුළුව ඉන්දියාව දක්වා විශාල ප්‍රදේශයක් යටත් කරගෙන සිටියා. මොංගෝලියානු අධිරාජ්‍ය විශාලත්වයෙන් ලොව දෙවැනි වෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පමණයි. ඔවුන් පෘථිවියෙන් 26%ක ප්‍රදේශයක් අල්ලගෙන හිටියා. ඉතින් වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.